හයි ළමයි කොහොමද ඔයාලට? ඔන්න අදත් අලුත් ඩේ ව්ලොග් එකකින් තමයි මේ මම ඇවිල්ලා ඉන්නේ. හලෝ ළමයි කොහොමද ඔයාලට? අපි යනවා. අපි කිව්වේ මමයි අපේ කිරියම්මයි යනවා බෙහෙත් ගන්න. බෙහෙත් ගන්න කිව්වට මේ ලේ එකක් බලන්න තමයි යන්නේ. ඉතින් එයාට තනියම යන්න බැරි හින්දා මමත් යනවා. ඉතින් මේ අපි බස් එකේ තමයි යන්නේ. වීල් එක යමු කිව්වට එයා ඇහුවේ නෑ බස් එකේම යන්න ඕනි කිව්වා. ඉතින් බස් එකේ තමයි දැන් මේ යන්නේ. කොහොම හරි බස් එකේ සින්දුවක් අහගෙන ආතල් එකේ අපි ගියා. ලැබ් එක ගාවට ගිහිල්ලා දැන් තමයි අපි මේ ලේ ගන්න ටයිම් එක සල්ලිත් දැම්ලා. හිටියට මට නිකන් හෙම්බිරිස්සාවක් සෙට් වෙන්න එන්නේ වගේ ළමයි හුස්ම ගන්න බෑ මේ නහයෙන් වගේ කතා කරන්නේ. කොහොම හරි ලේ අරගෙන ඉවර වෙලා මේ කොහොමද දැන් රෑ ඉඳන් කාලා නැතුව ඔය ලේ ගන්න ආවේ. ඉතින් මේ ලේ අරගෙන ඉවර වෙලා එයත් එක්ක කිරියම්මට කන්න මොනවා හරි අරගන්න අපි ඊට පස්සේ ගියා. රිපෝට් එක ගන්න හවස එන්න කිව්වා. මම දැන් ඔයයි ගෙදර ගිහිල්ලා හවස එන්න ඕනේ. රිපෝට් එක අරගෙන යන්න. කාලා බීලා ඔක්කොම ඉවර කරලා අපි දැන් මේ බස් එකේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ගෙදර ආවට කිසිම වැඩක් කරන්න හම්බුනේත් නෑ. මම ආයෙලා ඇස්ති වුණා රිපෝට් ගේන්න යන්න. එතකොට නම් දැන් මං හිතන්නේ 12ට වගේ ඇති වෙනවා. නෑ කියලානේ ආයෙ. ලැබ් එකෙන් කෝල් කරා ඉන්න කියලා මම ඉතින් මේ රිපෝට් එක ගන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ළමයි අද හරිම කම්මැලි දවසක්. මම මේ ගියාට මට මේ රිපෝට් එක ගන්න එකවත් වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. එහෙම මේක අරන් ගෙදර ආවා. ගෙදර ආවේ හෙන බඩගින්න. ඉතින් දැන් මේ කන්න බෙදා ගන්න හදන්නේ. අද අපේ ගෙදර උයලා තිබ්බ ළමයි B2යි බණ්ඩක්කයි. මම බණ්ඩක්ක කන්න ආස නැහැ. මොනවා කරන්නද ඉතින්? බෙදාගත්ත නැත්තම් B2යි බතුයිනේ. බණ්ඩක්ක කන්න ආස නැහැ. කොහොම හරි බතුත් කාලා ගෙදර අයත් එක්ක චුට්ටක් කතා කර ඉන්නකොට දන්නේම නැතුව හවස් වුණා. හරි ඉතින් ඒකට අපි අර බයිනවා ඒක කියලා ඉතින්. අර කිරියම්මට සනීප නැහැ කියලා ළමයි අපි බැනුම් අහන්න ඕනේ. එයාගේ අමාරුකම් ඔක්කොම අපේ පිටින් දානවා. අනේ මන්ද ඉතින් ඌ අහන් ඉන්නවට අපිට තෑගි දෙන්න ඕනේ. පව් ඉතින් අමාරුත් ඇති එයාට. කොහොම හරි මම එළියේ ඉඳන් ඇතුළට ආවිල්ලා හිතුවේ ෆිල්ම් එකක් බලනවා කියලා. මම ෆිල්ම් එකක් දාගත්ත ළමයි මේ වෝම් ටවුන්. ඒක මම හිතන්නේ 2025 ආපු ෆිල්ම් එකක්. අම්මෝ ළමයි ඒක බැලුවා නෙමෙයි මට හරිම අප්‍රසන්නයි. ඒක අර මේ ඒකේ කතාව කියන්නේ චුට්ටක් කියන්නම්. ඒක අර නිකන් අර මිනිසුන්ගේ ඇඟ ඇතුළට පණුවෝ ගිහිල්ලා ඒ පණුවෝ ඒ මිනිස්සෙයින්ගේ මොලේ පාලනය කරන්න ගන්නවා. හරිද? ඊට පස්සේ ඒ පණුව මේ දැන් ඇඟට ආපු මිනිස්සු ඉන්නවනේ. උන්ගේ ඒ කියන්නේ ඒ පණුව ඇඟ ඇතුලේ ඉන්න මිනිසුන්ගේ වෙනම කල්ලියක් තියෙනවා. ඊට පස්සේ ඒ කල්ලිය ඒ කියන්නේ ඒ පණුව ඇඟ ඇතුලේ ඉන්න කට්ටියට මේ ඉර එළියට යන්නත් බෑ. මේ රැයට තමයි ඒගොල්ලෝ වැඩ ඒ කියන්නේ රැයට තමයි ඔය එන්නේ පණුව එළියට. ඉතින් මේ ඕක මුළු ඔය ඔක්කොටම හැදුනට පස්සේ ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ හැංගිලා තමයි ඉන්නේ. ඔන්න ඔය කතාව තමයි යන්නේ. බුදු අම්මෝ මට නම් මම ඉතින් ඒක බැලුවා. ඒක බලලා ඉවර වෙලා තමයි මම නිදාගත්තේ. අම්මෝ මේක මගේ මට ඔය පොණු කටින් වලට පේනව නේද? මගේ මූණේ හැටි. ඊයා. හරි එහෙනම් අදට ඉවරයි. එහෙනම් ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න. thank you මගේ වීඩියෝ එක ඉවරනකම් බැලුවට. අද නම් හරිම කම්මැලි දවසක්. මේක මේ කම්මැලිකමට කරපු කම්මැලි vlog එකක්. හරිද? මේ ඉතින් මම ආයේ වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්න, notification bell එක on කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමට ඉන්න. bye.